ආයිබෝවන් දරුවනේ අදත් පසන් නිවසෙන් ඔබට අරගෙන ආවේ 2022 වර්ෂයේ පැවැත් වූ අපෝස සාමාන්‍ය පෙළ ගෘහාර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික සාකච්ඡා කරන්න. එතකොට අපි මේ පිළිතුරු 40ක් තියෙනවා. අපි මේ පිළිතුරු 40 මොනවද කියලා ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරගෙන යමු. පළවෙනියට අහලා තියෙන ප්‍රශ්නේ අපි බලමු. ප්‍රෝටීන් වල කෘත්‍යයක් වන්නේ ප්‍රෝටීන් වල කෙරෙන කාර්යයට අපි කියනවා කෘත්‍යයන් කියලා. එතකොට ප්‍රෝටීන් වල කෘත්‍යයක් වෙලා තියෙන මේ පිළිතුරු වලින් පළවෙනි පිළිතුර තමයි ශක්තිය ලබා දීම. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අසන්තෘප්ත මේද අම්ලයක් වන්නේ මින් කුමක්ද? අසන්තෘප්ත මේද අම්ලයක් කියලා කියන්නේ ලිනොලෙයික් අම්ලය. ඊළඟ එක හිතකර මේද අම්ල අඩංගු ආහාර ද්‍රව්‍යයක් වන්නේ හිතකර මේද අම්ල අඩංගු ආහාරය නැත්නම් හිතකර මේද අඩංගු ආහාරයක් වන්නේ මේ වයින් අපිට ගන්න පුළුවන් අලිගැට peer. ඉන් කුමන කණිජයක ඌනතාවයේ ගර්භණී අවධියේදී මලදරු උපත් සහ ප්‍රාග් පරිණත දරු උපත් ඇතිවීමට හේතුවක් වන්නේද? එතකොට මොන කණිජයේ දහනවා ගර්භණී කාලයේදී මලදරු උපත් නැත්නම් ප්‍රාග් පරිණත දරු උපත් සඳහා ඇති වෙන්න හේතුවක් වන්නේ ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි පළවෙනි පිළිතුර අයඩින්. එතකොට විටමින් B3 හි රසායනික නාමය වනුයේ මොකක්ද කියලා අහනවා. එතකොට විටමින් B3 වල රසායනික නාමය වෙන්නේ රයිබෝෆ්ලේවින්ද, තයමින්ද, නියසින්ද, පිරිඩොක්සින්ද කියලා අහනවා. අපි එතනින් hali පිළිතුරු විදියට අපි ගන්නේ නයසින් නැත්නම් නියසින් කියන රසායනික නාමය. ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙන් අහනවා පහත කරුණු සලකන්න. මෙහි මේදය දියවේ කිරි සහ බටර් වල අඩංගුය අස්ථි වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. මේ කරුණු හා සම්බන්ධ විටමින් වර්ගය මොකක්ද කියලා අහනවා. මේ තියෙන ලක්ෂණ අනුව සලකලා බලලා මේකෙන් කියවෙන්නේ මොන විටමින් වර්ගයේද කියලා තමයි අහන්නේ. එතකොට මේ දිය වෙන කිරි සහ බටර් වලත් අඩංගු අස්ථි වර්ධනය සඳහා අවශ්‍ය වෙන විටමින් වර්ගය තමයි විටමින් D තුන්වෙනි පිළිතුර. ඊළඟට 7 වෙනි එක ප්‍රෝටීන් පරිපූර්ණය සඳහා ධාන්‍ය මාංශ භෝග සංයෝග කිරීමේදී දායක වන ඇමයිනෝ අම්ල දෙක වනුයේ ලයිසින් හා මෙතියොනින්. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ කාබෝහයිඩ්‍රේට් කැල්සියම් විටමින් B2 අඩංගු වන ආහාර ද්‍රව්‍ය කුමක්ද කියලා අහනවා. එතන පිළිතුර කිරි වල තමයි කාබෝහයිඩ්‍රේට් කැල්සියම් හා විටමින් B2 අඩංගු වෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නේ ආහාර ද්‍රව්‍යයක පෝෂණ අගය පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. බලමු මොනවාද ප්‍රකාශ කියලා. තන්තු බහුලය, යකඩ අඩංගුය, විටමින් C වල ප්‍රභවයකි. මෙම ආහාර ද්‍රව්‍ය වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට තන්තුත් බහුල වෙන, යකඩත් අඩංගු වෙන, විටමින් C වල ප්‍රභවයක් වෙන ආහාර ද්‍රව්‍ය තමයි ගොටුකොළ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ ග්‍රහණිය තුල සිදුවන ජීර්ණ ක්‍රියාව කුමක්ද? මේකට අදාළව අපි බලන්න ඕනේ මේ පිළිතුරු හතරෙන් ග්‍රහණිය තුලදී සිදුවන ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ කාණ්ඩ හතරෙන් කෝකෙද කියලා. පළවෙනි පිළිතුර පොලිසැකරයිඩ, ඊළඟට ඩයිසැකරයිඩ බවට පත් වෙනවා ඇමයිලේස් කියන එන්සයිමය උපකාර වෙලා. එතකොට පළවෙනි පිළිතුර තමයි එතන හරි. ඊළඟට 11 මේද ජීර්ණය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. සාවද්‍ය කියන්නේ වැරදි කතාව. මේද ජීර්ණය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය පිත්යුෂය නිපදවනුයේ පිත්තාශය තුලය. දෛනික පෝෂණ අවශ්‍යතා සටහන පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඒක 12 වෙනි ප්‍රශ්නේ. යෝන් වියේ ගැහැණු හා පිරිමි ළමුන්ගේ විටමින් A අවශ්‍යතාවය සමානය. ඊළඟට මින් අඩුම උෂ්ණත්වයේ උපයෝගී වන්නේ කුමන පිසීමේ ක්‍රමයෙහිද? 13 වෙනි ප්‍රශ්නය. අඩුම උෂ්ණත්වයක් උපයෝගී වන්නේ ස්ටු කරන්න වැඩිපුර උෂ්ණත්වයක් ගන්න. අපි සෙන්ටිග්‍රේඩ් අංශක 100ට වඩා අඩු උෂ්ණත්වයක තමයි අපි මේ ආහාරය තැම්බීම සිද්ධ කරන්නේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය අපරදිග ක්‍රමයට අනුව ආහාර පිළිගැන්වීම සඳහා මේස සකස් කිරීමේදී පිඟානට වම්පසින් තබනුයේ ගෑරොප්පුව පමණි. නීරක්තියට හේතු වන්නේ පිළිතුර තමයි නීරක්තියට හේතු වෙන්නේ ෆෝලික් අම්ලයේ ඌනතාවය සහ විටමින් C ඌනතාවය. ඊළඟට ඌනතා රෝගයක රෝග ලක්ෂණ කීපයක් පහත දක්වලා තියෙනවා.
ආසාදන වලට පහසුවෙන් ගොදුරු වේ, අලස බවින් යුක්ත වීම, උදරයේ සහ අත්පා ඉදිමීම මේ කියන ලක්ෂණ තියෙන ඌනතා රෝගය මොකක්ද කියලා අහනවා. එතකොට කෝෂියෝකෝර් රෝගය හැදුනහම මේ ආසාදන වලට ගොදුරු වෙනවා පහසුවෙන්, අලස බවින් යුක්ත වෙනවා, උදරයේ සහ අත්පා ඉදිමීම සිද්ධ වෙනවා. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය ජීව විද්‍යාත්මක හේතුවක් නිසා සිදුවන ආහාර නරක් වීමට උදාහරණයක් වන්නේ දින කීපයක් විවෘතව තැබීම නිසා පාන් පෙත්තක මතුපිට පෘෂ්ඨය කළු පැහැවීමයි කියන පිළිතුර තමයි නිවැරදි වන්නේ. ඊළඟට අපි බලමු 18 වෙනි ප්‍රශ්නය. පරිරක්ෂිත ආහාරයක් වන තක්කාලි චට්නි පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. එතකොට නිවැරදි ප්‍රකාශය සමා සීනි එක් කිරීම මගින් ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩිම මර්ධනය වේ. ඊළඟට 19 නව යෝන් වී ඇතිවන පොදු ද්විතීයික ලිංගික ලක්ෂණයක් වන්නේ උස සහ බර වැඩිවීමය. නව යෞවන අවධියේ සංවර්ධනය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. ගැහැණු හා පිරිමි දරුවන් එකම වයසේදී යෞවනෝදයට පත් එළඹේ. ඊළඟ එකවර ගැහැණු පිරිමි දෙගොල්ලොම එකම වයසකදී යෞවනෝදයට පත් වෙන්න ඒක ඕගොල්ලෝ දන්නවා. ඉස්සෙල්ලා යෞවනෝදයට පත් වෙන්නේ වැඩි හරියක් ගැහැණු දරුවෝ. ඊළඟට 21 යෝන්මියේ සමස්ත සංවර්ධනයේ සලකා බැලීමේදී අස්ථාවර මෙන්ම පසුබෑමේ ස්වභාවයක් නිරීක්ෂණය වන්නේ චිත්ත වේග වර්ධනයේයි. පහත දැක්වෙන ලිංගික සම්ප්‍රේෂණ රෝග අතුරින් සුව කළ නොහැකි රෝගය තමයි ඒඩ්ස් රෝගය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ නිවැරදි කරුණ දින 28කට වරක් එක් ඩිම්බයක් ඩිම්බ කෝෂයකින් පරිණත ඩිම්බයක් මුදා හරි. දින 28කට වරක් එක් ඩිම්බ කෝෂයකින් පරිණත ඩිම්බයක් මුදා හරි. එතකොට ඊළඟට 24 වෙනි ප්‍රශ්නේ ගර්භණී මවකට පූර්ව ප්‍රසව සායනයකින් ලබා දෙන පෝෂකයක් වන්නේ විටමින් C. ඊළඟට ගර්භණී අවස්ථාවේදී පූර්ව ප්‍රසව සායනයක එකවර පමණක් පරීක්ෂා කරනුවේ එක්වරක් විතරක් ගර්භණී අවස්ථාවකදී පූර්ව ප්‍රසව සායනයකට ගියාම එක්වරක් පමණක් පරීක්ෂා කරන්නේ රුධිර ගණය මොකක්ද කියලා බලන එක. මවට අදාළ වෙන්නේ මොන රුධිර ගණයද මවට අදාළ වෙන්නේ කියලා බලනවා. ඊළඟට නවජ දරුවා ලෙස හඳුන්වනුයේ ඉපදීමෙන් පසු මුල් දින දෙක තුල දරුවාය. එතකොට මේ නවජ දරුවා කියලා හඳුන්වන්නේ මුල් සති 4 තුල ඉපදිච්ච දරුවට. ඊළඟට කොලෙස්ටරම් පිළිබඳ නිවැරදි වර්ණය තෝරන්න. ලදරුවාගේ ප්‍රතිශක්තිය සඳහා මේ කොලෙස්ටරම් වැදගත් වෙනවා. මවගේ පළමුවෙනිට මවගෙන් ලැබෙන කහ පාට හුරු දියරමය ස්වභාවයෙන් යුක්ත කිරි. ඊළඟට 28 ක්ෂීරණ අවධියේදී මව්කිරි නිෂ්පාදනය සඳහා වැදගත් වන හෝමෝනය පොලැක්ටින්. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ ලදරුවන් හට ලබා දෙන පංච සංයුජ එන්නත මගින් වළක්වන රෝග දෙකක් වන්නේ කක්කල් කැස්ස සහ පිට ගැස්මය. අපි බලමු දරුවනේ ඊට පස්සේ 30 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. විවිධ මැහුම් ක්‍රම හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. හුරුළු කටු මැස්ම සේයා වැඩ සඳහා භාවිතා වේ. මෙම රූප සටහනින් දක්වා ඇත්තේ ඔයගලන්ට හොඳට පේනවා මේක දන්වැලක්. එකට එක ඇමිනිලා තියෙනවා පේනවා දන්වැලක පුරුක් ආකාරයෙන්. එතකොට එහෙනම් දන්වැල් මැස්ම. පාත් සඳහන් කරුණු සලකන්න. මැහුම් නියඳි මැසීමේදී වඩා සැලකිලිමත් විය යුත්තේ රෙද්දෙහි හොඳ පිට නිමාව පිළිබඳවය. B. කතිර මැස්ම මැසීමට පෙර රෙද්දෙහි දික් නූල් කීපයක් ඉවත් කළ යුතුය. C. කපුරෙදිවල විවිධත්වයේහි වියමන හා නිමාව මත රඳා පවතී. එතකොට පහත මේ කරුණු ඔක්කොම සලකලා බලලා මේවයින් නිවැරදි කරුණ නැත්තම් කරුණු ටික අඩංගු වෙන්නේ මොන පිළිතුරේද කියලා අහනවා. එතකොට C පමණයි. C වල විතරයි හරි කතාවක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ කපුරෙදිවල විවිධත්වය හා එහි වියමන හා නිමාව මත රඳා පවතී කියන පිළිතුර. ඊළඟට 33 කපුරෙදිවල ගුණාංගයක් කපුරෙදිවල ගුණාංගයක් වන්නේ මින් කුමක්ද? එතකොට මැදීමේදී වැඩි උෂ්ණත්වයක් භාවිතා කළ හැක. එතකොට ඒක තමයි ගුණාංගයක් විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ලදරු ඇඳුමක් සඳහා වඩා සුදුසු රෙදි වර්ග දෙකක් වන්නේ මල් පීස් හා වොයිල්. ලදරු ඇඳුම් සඳහා සුදුසු රෙදි වර්ග තමයි මල් පීස් සහ වොයිල්. නිවසේ නාන කාමරයක පෞද්ගලිකත්වය ආරක්ෂා වීම සඳහා වඩා සුදුසු වන්නේ ෆෑන් ලයිට් යෙදීම. ඊළඟට නිවසක සංවාතන ක්‍රියාවලිය සඳහා වඩාත්ම වැදගත් වන්නේ කුමන කරුණද? මැද මිදුල් හා පොකුණු සෑදීම. ඊළඟට 37 නිවසක ජනෙල් සඳහා පාරභාෂක වීදුරු යෙදීම වඩා සුදුසු වන්නේ නිදන කාමරයේ සඳහාය. ඊළඟට 38 අන්තර් මාධ්‍යමික වර්ණය
වර්ණ කියලා කියන්නේ මොකක්ද? අන්තර්මාධ්‍යමික වර්ණයක් කියලා කියන්නේ මේ තියෙන වර්ණ අතුරින් රතු සහ රතු තැඹිලි කියන එක. අන්තර්මාධ්‍යමික වර්ණය වන්නේ රතු තැඹිලි. ඊළඟ එක ගෘහීය සම්පත් කළමනාකරණ ක්‍රියාවලියේදී නිවැරදි පියවර අඩංගු වන වර්ණය තෝරන්න. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගීම. මේ ටික තමයි නිවැරදි පිළිතුරු. පළවෙනි හරිය සැලසුම් කරනවා, ඊළඟට සංවිධානය කරනවා, ඊළඟට ක්‍රියාත්මක කරනවා, ඊළඟට ඇගීම කරනවා. ඊට පස්සේ 40 වෙනි ප්‍රශ්නේ ගෘහීය අයවැය ලේඛනයක් සැලසුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ සමාජිකයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය. ගෘහීය අයවැය ලේඛනයක් සැලසුම් කිරීමේදී සැලකිය යුතු කරුණක් නොවන එක තමයි සමාජිකයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සලකලා බලන්නේ. අනිත් සියලු කරුණු සලකලා බලනවා. සමාජිකයෝ සංඛ්‍යාව, අතිරේක වියදම් මොනවද, ඉතිරි කිරීම කොහොමද කරන්නේ, අනාදි වශයෙන් සලකලා බැලීමක් කරනවා. ඉතුරු කාරණා ගැන මේ සමාජිකයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන සලකන්නේ නැහැ. එහෙනම් දරුවනේ මේ අපි දැන් සාකච්ඡා කරේ 2022 වර්ෂයේ අදාළ 2023 වර්ෂයේ පැවැත් වූ අපෝස සාමාන්‍ය පෙළ ගෘහාර්ථික විද්‍යා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව පිළිතුරුයි. ඉතින් ඊළඟ දවසේ අපි තවත් ප්‍රශ්න පත්‍රයකින් බහුවර්ණ පිළිතුරු සාකච්ඡා කිරීමට පැමිණෙන තුරු ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. ආයුබෝවන්.